මේක කාලෙකට පස්සේ අප්ලෝඩ් කරන ව්ලොග් එකක්. වීඩියෝස් ටික අරගෙන මාසෙකටත් වඩා වැඩි. ඒ වුණාට තිබුණ වැඩත් එක්ක මට එඩිට් කරගන්න වෙලාව නැති වුණා. channel එකට අලුත් යාළුවෝ හැමෝම channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යන්කෝ චූටි vlog එකක් බලමු. ඉල්පොයට හැමෝම ගෙදර නිසා පන්සලුත් ගිහින් පොඩි රවුමක් දාලෙමු කියලා කට්ටිය කතා වුණා. ඉතින් අපි උදේම ගියේ ගමේ පන්සලට. අපේ පන්සල ගොඩාක් පරණ පන්සලක්. අපේ තාත්තා චූටි කාලේ දහම් පන්සල ගිහින් තියෙනෙත් මේ පන්සලට. ඉතින් එදා පොය දවසක් නිසා ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා සිල් ගන්න. චූටි ළමයි ගොඩාක් කට්ටිය. පන්සල ගාවම තියෙන්නේ කුඹුරු වලට වතුර අරන් යන මහ ඇල, ඒ වගේම රෝහණ විද්‍යාලය. මේක ගොඩාක් දක්ෂ ළමයි ඉන්න ගමේ තියෙන චූටි ඉස්කෝලයක්. වම් පැත්තේ මේ පේන්නේ කුඹුරු වක්කර ගානකට වතුර අරන් යන මහ ඇල. මේ තියෙන ගමේ හැමෝම අසනීපයක් වුණාම දුවගෙන එන ගමේ හොස්පිටල් එක. මේක පුංචි දිසාරෝහලක්. ඒ වුණාට ගමට කරන සේවය නම් පුංචි නැහැ. අපි මේ යන පාර මාරම ලස්සනයි. ගිහින් තියෙනයි කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. වතුර පොඩ්ඩක් අඩු වෙලා තිබුණාට මේ තියෙන්නේ ලංකාවේ ප්‍රධාන ගංගාවන් හතරෙන් එකක් වෙන වලවේ ගඟ. නිවාඩු දවස් වලට ඉතින් මෙතන සෑහෙන සෙනග. මෙතන තියෙන හම්බෙගමුව සතිපොළ. උදේ මාවනම් එළවලු පළතුරු ඕන දෙයක් මෙතනින් අරන් යන්න පුළුවන්. අපි යද්දි ටිකක් හවස නිසා පොළ ඉවරයි.
මේ බලන්නකො මගදී හම්බුන චූටි පූස් යාළුවා. යුනිවර්සිටි එකේ වැඩත් එක්ක අවුරුදු 4ක් ගමෙන් පිටේ ඉඳලා ගමට ආවම තමයි තේරෙන්නේ මං ඉඳලා තින්නේ කොච්චර ලස්සන ගමකද කියලා. අපි කොහේ ගිහින් ගෙදර ආවත් අපි පිළිගනිමින් නෙමෙයි පිළිගැනීමේ නිලධාරිනිය. මෙයාගේ වදින් බේරෙන්න ඉතින් සෑහෙන්න අමාරුයි. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. අදට vlog එක ඉවරයි. ආයෙත් ඉක්මනට අලුත් vlog එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.